මේ අපේ ශාසනයේ හිටියා එළදෙනක් ඇනලා මැරිච්ච 4 දෙනෙක්. එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු අනාගාමීන් වහන්සේ නමක්. අනිත් එක්කෙනා සුප්පබුද්ධ කුට්ටි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක්. අනිත් එක්කෙනා දාරුචීරිය මහරහතන් වහන්සේ. මේ ශාසනයේ සුඛ ප්‍රතිපදාවෙන් රහත් බවට පත් වෙන එකම රහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ. අනිත් එක්කෙනා තම්බදාටික චෝර. දැන් මේ 4 දෙනාගෙන් දාරුචීරිය මහරහතන් වහන්සේ නම, සුප්පබුද්ධ කුට්ටි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක්, පුක්කුසාති මහරජුරු අනාගාමීන් වහන්සේ නම, තම්බදාටික චෝර කිසිම සරණක් නැති කෙනෙක්. මොකක් වෙලාද මැරෙන්නේ? එළදෙනක් යනලා. යක්ෂණියක් එළදෙනකගේ වෙස් අරගෙන ඉනවා. ඇවිල්ලා ඇනලා මරනවා. කවුද මේ යක්ෂණිය? පෙර භවයක වෛරක්කාරියක්. මොකද්ද පෙර වෛරේ? මේ තම්බදාටිකයි පුක්කුසාති මහරජුරුයි දාරුචීරිය මහරහතන් වහන්සේයි සුප්පබුද්ධ කුට්ටි කියන සෝවාන් ආර්යයන් වහන්සේයි මේ 4 දෙනා පෙර ඈත භවයක බොහෝම ධනවත් සිටුවරු. ප්‍රදේශයේ මිනිස්සු ඔක්කොම දන් දෙනවා. මේ කෝටිපති තරුණයෝ කල්පනා කෙරුවා මිනිස්සු නම් දන් දෙනවා අපි මොනව කරමුද කියලා. ඒගොල්ලෝ එක එක දේවල් යෝජනා කළා 4 දෙනාම. ඒවා ප්‍රතික්ෂේප කරගෙන යනකොට එක්කෙනෙක් කිව්වා අපි හොඳට සුරාව අරගෙන කොහේ හරි ගිහිල්ලා හොඳට බීලා හොඳට සතුටින් කාලය ගත කරමු කියලා. හැමෝම මේකට එකඟ වුණා. තව කෙනෙක් යෝජනාවක් ගෙනාවා. නිකම්ම ගිහිල්ලා බීලා ඉන්න එකේ තේරුමක් නැහැ. අපි කාන්තාවකුත් හොයාගෙන යන් කියලා. ඒ කියන්නේ එහෙනම් මේගොල්ලෝ අවිවාහකයි. ඒ හින්දා මේගොල්ලෝ මුදලට කාන්තාවක් ගත්ත හවසට මුදල් ගෙවන පොරොන්දුවට. දැන් දවසම ගෙව්වා. හවස් වුණා දැන් ආපහු යන්නයි තියෙන්නේ. එක්කෙනෙක් මතක් කෙරුවා අර කාන්තාවගේ මුදල් ටික ගෙවලා ඇය මෙහෙන් පිටත් වෙලා පියා. තව එක්කෙනෙක් යෝජනාවක් කළා මොනවද එයාට දෙන මුදල්? මරලා අයිනක දාලා එයා ගාව තියෙන රන් රිදි බදු ටිකත් අරගෙන යන් කියලා. හැමෝම කැමති වුණා. අර කාන්තාව අසරණයි. 4 දෙනා එකතු වෙලා ඇය මැරුවා. හැබැයි මරණ වෙලාවේ ඇය සාපයක් කෙරුවා. උපදින භවයක් ගානේ පලි ගන්නවා කියලා. ඇය මරලා විසි කරලා ආභරණ ජලවගෙන යන්න ගියා. මේ පස්සෙන් එන යක්ෂණී කවුද? එදා අර අසාධාරණ වෙච්ච කාන්තාව. නමුත් වෛරයක තියෙන භයානකත්වය ඇය මේ ජීවිතේ රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා අනන්තරීය පාප කර්මයක් කරගත්තා. අනාගාමී ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් ඝාතනය කරලා බොහෝ පව් කරගත්තා. තම්බදාටිකද ඝාතනය කළා, මනුෂ්‍ය ඝාතනයක් කළා, තවත් පව් රැස් කරගත්තා. වෛරය කියන එක මොනතරම් දරුණුද? එදා ඇයට අපරාධයක් කරපු එක්කෙනෙක් සදහටම සංසාරයෙන් එළියට ගියා. කවුද? දාරුචීරිය මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ ඉහළම සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ. අනාගාමීන් වහන්සේ නමක් බඹලෝ වැඩිය කවුද? පුක්කුසාති මහරජුරු. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් දෙව්ලොව වඩින්න ඇති. නැත්නම් මනුලොව ඉපදුනා. ඒ සුප්පබුද්ධ කුට්ටි. මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ නම් වූ මහා සත්පුරුෂයන් වහන්සේට දන් දීලා බණක් අහලා හිතේ සතුට පුරවගෙන ඉන්න තම්බදාටික ගෙදර එන ගමන් යක්ෂණී එළදෙනකගේ වෙස් අරගෙන අර වෛරය පිළිමහ ගන්න මගදී යනලා මරලා දැම්මා.